ඔඩෙල් එකේ ඔපරේටින් රිස්ක් එක අපි අධ්‍යයනය කරනවා. මෙතන විශේෂත්වය තමයි අපි මේ ඔපරේටින් රිස්ක් එක අධ්‍යයනය කරලා අපි ඊළඟට කතා කරමු මේක ආශ්‍රයෙන් කොහොමද ෆෝකාස්ට් එකක් අරගන්නේ කියලා. මේ වගේ ෆෝකාස්ට් වලට අපි කියනවා ආම් ෆෝකාස්ටිං කියලා. හැබැයි මේ ආම් ෆෝකාස්ට් එකක තියෙන විශේෂත්වය තමයි මේ ෆෝකාස්ට් එක ඇත්තටම අපි යූස් කරන්නේ ඒ ව්‍යාපාරයේ පවතින ඉකොනොමි එකට ලොකු ඩිස්ටර්බ් එකක් වුණොත් කොහොමද ව්‍යාපාරය මේන්ටේන් ඕන් කරන්න ඕන කියලා අධ්‍යයනය කරන්න. හරිද? පබ්ලික් WhatsApp group වල link එක පහලින් දීලා තියෙනවා. අපි මුලින්ම ඔඩෙල් එකේ ඔපරේෂනල් රිස්ක් එක අධ්‍යයනය කරමු. ඊට පස්සේ ෆෝකාස්ට් එක ගණනය කරලා අධ්‍යයනය කරමු. හරි. මෙයාලා ෆැෂන් ඉන්ඩස්ට්‍රිය නේද? ගණන් ළමයිගේ සබ්ජෙක්ට් එකක්. අපි බලමු. හරි. මුලින්ම මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගණන් ළමයෙක්වද මන්ද මේකත් ලියලා තියෙන්නේ. ස්ටොක් ප්‍රයිස් එක ෆයිනෑන්ෂියල් රිස්ක් එකක් කියලා. ස්ටොක් ප්‍රයිස් එක කවදාවත් ෆයිනෑන්ෂියල් රිස්ක් එකක් වෙන්නේ නැහැ. වැලියු එකේ තමයි රිස්ක් එක තියෙන්නේ. තේරුණාද? වැලියු එක හරියට අඳුරගත්තොත් අපිට ඒකට ප්‍රයිස් එක තීරණය කරන්න පුළුවන්. ඒතකොට නිතරම මතක තියාගන්න ඇත්තටම ස්ටොක් ප්‍රයිස් එක කවදාවත් රිස්ක් එකක් වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් මේකේ මැනේජ්මන්ට් එක මේවා ඉතින් කැටගරයිස් කරලා තියෙන විදිය මේකට වෙන්න පුළුවන්. ඊළඟට මෙයාලා දීලා තියෙනවා fluctuation in currency rates, interest rates. මේකත් රිස්ක් එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් රිස්ක් එකක් නෙවෙයි. ඇත්තටම මේවා ඉකොනොමිකල් රිස්ක්. හරිද? ඉකොනොමි එකත් එක්ක තමයි මේ දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. නමුත් ඉතින් මේක මේ විදිහට අපි බලාගෙන යන්න. මෙයාලා දීලා තියෙන්නේ මොනවාද? corporate risk. මේ ව්‍යාපාරයට තියෙන risk categories. මෙතන දීලා තියෙනවා changing customer preferences අනිවාර්යෙන්ම. සාමාන්‍යයෙන් fashion industry. ඊට පස්සේ මොකක් හරි ඩිසයිනින් එකක් තියනවා නම් ඒ ව්‍යාපාරයේ ඩිසයිනින් රිලේටඩ් නම් යන්නේ. මොකද වෙන්නේ මේ ඩිසයින් එක පරණ වුණාම එකපාර වැලියු එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. හරිද? amortization. ඔන්න ඕක තමයි ටෙක්නිකල් වර්ඩ් එක. ඊට පස්සේ කම්පිටිෂන් එක වුණත් එහෙම වෙන්න පුළුවන්. බ්‍රෑන්ඩ් රෙපියුටේෂන් එක අනිවාර්යයෙන්ම බලපානවා. හරිද? බ්‍රෑන්ඩ් රෙපියුටේෂන් එක ඩැමේජ් වුණොත් මොකද වෙන්නේ? ඔන්න කස්ටමර්ස්ලා ආපහු ඇවිල්ලා ගන්නෙ නැහැ. ඊට අමතරව මෙන්න දීලා තියෙනවා ඉකොනොමිකල් රිස්ක්, එක්ස්චේන්ජ් රේට්, පොලිටිකල් ස්ටැබිලිටි අරම මේවා ටිකක් තියෙනවා. ටෙක්නොලොජිකල් රිස්ක් නම් මේ ව්‍යාපාරවලට තියනවාද දන්නේ නැහැ. හුඟක් වෙලාවට අපි හිතමුකෝ මෙයාලට ක්ලෝතින් මැටීරියල් එකක් හදන්න මුලින්ම පැය 10ක් යනවා කියලා. නමුත් ටෙක්නොලොජි එක දියුණු වෙලා මොකද වෙන්නේ? ඔන්න අලුතෙන් මැෂින් එකක් ගෙනාපුවාම මේකට 5 hours වලින් හදන්න පුළුවන්. අන්න මේකත් එක්ක මොකද වෙන්නේ? cost එක මේ process එකේදී අඩු වෙනවා. දැක්කද? ටෙක්නොලොජිකල් රිස්ක් එක ඒ විදිහට එන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා regulatory risk, labor laws, අරෝමයා environmental laws, operational risks නේද? supply chain issues. අන්න ක්‍රිටිකල් පොයින්ට් එකක්. ඔයාලට මතක නම් අපේ තියෙනවා changing world order කියලා වීඩියෝ එකක්. හරිද? මෙන්න මේ changing world order කියන එකේ අපි කතා කරන දෙයක් තමයි ඇමරිකන් ඉකොනොමි එක මොකද වෙන්නේ යන්නේ. අන්න ලොකු කොලාප්ස් එකකට යන්නේ. එහෙම වුණාම අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ ඇපරල් සෙක්ටර් එකේ හුඟක් ව්‍යාපාර ඇමරිකන් සප්ලයි චේන් වලින් ඉන්නවා නම් එහෙම නැත්නම් ඇමරිකන් සප්ලයි චේන් එකට මොනවා හරි ක්ලෝතින් මැටීරියල් යවනවා නම් අන්න එනවා මොනවාද? සප්ලයි චේන් ඉෂුස්. ඔන්න හොයලා බලන්න ඕන. මම මේ වීඩියෝ එක යටින් දාලා තියන්නම් link එක. හරිද? quality problems අනිවාර්යයෙන්ම තියෙනවා. සාමාන්‍යයෙන් ඇපරල් වල හරිද ක්ලෝතින් මැටීරියල් එකක් ගද්දී ඔයාලා වගේ අය නේද? සල්ලි තියන අය සාමාන්‍යයෙන් quality දේවල් තමයි use කරන්නේ. හරිද? ඒවා පිටට පේන්නේ නැහැ, නම් නැහැ ඒ වගේ. නමුත් ඔන්න ඔහොම එකක් තියෙනවා. ඊට පස්සේ මම දන්නේ නැහැ මේ ඔඩෙල්ලාගේ group structure එක මොනවාද මෙයාලගේ පිටිපස්සෙන් ඉන්න brands කියලා. නමුත් මම හිතනවා මොකද්ද? හමීඩියා brand එක. ඔන්න ඔය හමීඩියා brand එකේ අපරල් එහෙම high quality material. හරිද? එතකොට මෙයාලගේ ඔඩෙල් එකත් මෙයා යටතේ ඉන්න එකක්ද දන්නේ නැහැ මං. ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න. නමුත් මෙයාලගේ ලොකු කම්පිටිෂන් එකක් තියෙන්න පුළුවන්. හරියටම කියන්න අමාරුයි. අනිත් එක මෙයාලගේ හමීඩියා බ්‍රෑන්ඩ් එක උනාට මෙයාලට තව සබ් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. හරිද? තව ඔයාලා අහලා තියෙනවා සිග්නේචර් කියලා තියෙන. ඔන්න ඔය සිග්නේචර් එකත් හමීඩියා බ්‍රෑන්ඩ් වල. මෙයාලගේ තියෙනවා ක්ලෝතින් මැටීරියල්. හුඟක් වෙලාවට ඉතින් 100% කොටන් තමයි එන්නේ. ඊළඟට ලෙදර් ගූඩ්ස් එහෙමත් තියෙනවා. හරිද? බෙල්ට් සපත්තු වගේ දේවල්. එතකොට අපි මුලින්ම තේරුම් ගන්න ඕන ව්‍යාපාරයක රිස්ක් එක මොන වගේ පැතිකඩින්ද තියෙන්නේ කියලා. ඕවරෝල් මතක තියාගන්න ආම් ෆෝකාස්ට් එක ව්‍යාපාරයෙන් ව්යාපාරයට වෙනස් වෙන්න පුළුවන්. ඊට අමතරව ලංකාවේ මේ ආම් ෆෝකාස්ට් කරනවද දන්නෙත් නැහැ. නමුත් මේ ආම් ෆෝකාස්ට් එකක් තිබ්බොත් මේක ව්‍යාපාරයට මොකක් හරි ඉකොනොමිකල් ඩිස්ට්‍රප්ෂන් එකක් වුණොත් ඒක මේන්ටේන් කරගෙන යන්න පහසුයි. අනිත් දේ තමයි ඔපරේෂනල් රිස්ක්
ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. මේක සේම් ඉන්ඩස්ට්‍රි වුණත් එහෙම වෙන්න පුළුවන්. අපි හිතමු මොඩෙල් එකේ තව කම්පියුටර් කෙනෙක් ඉන්නවා. නමුත් එයාගේ ඔපරේෂනල් රිස්ක් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. හරි අපි දැන් මේ කතා කරලා තියෙන්නේ මොනවද? ව්‍යාපාරයේ ඔපරේෂනල් රිස්ක්. රයිට්. අපි මේ කතා කරන ෆෝකාස්ට් එකට අපි කියනවා ආම් ෆෝකාස්ටිං කියලා. හරිද? මේක ඉන්ෆෝමල් නේම් එකක්. මේකේ ඇත්ත නමක් තියෙනවා මම යටින් දාලා තියන්න. මේ ආම් ෆෝකාස්ට් එකකදී මොකද්ද කරන්නේ? අපි දන්නවා දැන් ඔපරේෂනල් රිස්ක් තියෙනවා. මෙන්න මේ ඔපරේෂනල් රිස්ක් එක තමයි මේකෙන් මෙෂර් කරන්නේ. නමුත් මේක දිහා බලද්දී මෙයාලා මොකද කරන්නේ ආම් ෆෝකාස්ට් එකකදී? ඉකොනොමිකල් ඩිස්ට්‍රප්ෂන් වලට ෆෝකාස් කරනවා. මැසිව් ඉකොනොමිකල් ඩිස්ට්‍රප්ෂන්ස්. හරිද? ඔන්න ඕවට තමයි මෙයාලා ෆෝකාස් කරන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් උදාහරණයක් විදිහට අපි දන්නවා අන්න දිට්වා කියන සුලි කුණාටුව ලංකාවේ ආවා. ලොකු ඉකොනොමිකල් හිට් බැක් එකක් ආවා. ඔන්න ෆෝකාස්ට් එක. ඊළඟට තව මොනවද ගන්න පුළුවන්? ලංකාවේ ආවා 2014 මොකද්ද? සුනාමි අන්න කන්ඩිෂන් එක. තව මොනවද ගන්න පුළුවන්? earthquake. දැක්කද? එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොනාටද මේ ආම් ෆෝකාස්ට් එක පාවිච්චි කරන්න කියලා. ආම් ෆෝකාස්ට් එකේ ප්‍රධානම අරමුණ තමයි ඉකොනොමි එකට ඩිස්ට්‍රප් වෙන්න පුළුවන් මැසිව් ඉකොනොමිකල් ඩිස්ට්‍රප්ෂන්ස් ෆෝකස් කරන එක. හරි දැන් මෙතන තවත් තියෙන ඉන්ටරෙස්ටිං පොයින්ට් එකක් තියෙනවා. ඒ තමයි මොකද්ද? තව ටික ඩිස්ට්‍රප්ෂන් දාතියක් තියෙනවා. ලැබුගිනි අරම නෙමෙයි. මේකට අපි කියනවා great recessions. තේරුණාද? ආර්ථික අවපාතමය තත්ත්වයන්. ආර්ථිකය කඩා වැටෙන තත්ත්වයන්. එතකොට ඔයාලට මතකද ලංකාවේ ඉකොනොමි එක කොලැප්ස් වෙලා බෑන්ක්‍රප්ට් වුණාම අන්න ආම් ෆෝකාස්ට් එකක් තියෙනවා නම් ව්‍යාපාරේ නේද? එයාලට බය වෙන්න දෙයක් නැහැ. ආම් ෆෝකාස්ටින් ලංකාවේ බිස්නස් වල වෙනවද මම දන්නේ නැහැ. නමුත් පිට රටේ වගේ නම් මේවා කරලා තියාගන්නවා. මෙහෙම ආම් ෆෝකාස්ට් එක කරලා ඉම්ප්ලිමන්ට් කරන්නේ නැහැ. නිකන් හදලා තියාගෙන ඉන්න එක තමයි කරන්නේ. මේ වගේ ප්‍රශ්නයක් ආපුවම මේක ඉම්ප්ලිමන්ට් කරනවා. හරිද? ඔන්න අපි ආම් ෆෝකාස්ට් එකක් කරමු. දැන් අපි දන්නවා ලංකාවේ සුලි කුණාටුවක් ආවනේ. නේද? ඔන්න ලංකාව තියෙනවම. එතකොට අපි හිතමු මේ ලංකාවේ ඔඩෙල්ලගේ මැනුෆැක්චරින් ක්ලෝත් ඇපරල් හදන තැන තමයි මේතන තියෙන්නේ. මේක කොහාටද අරගෙන එන්නේ? කොළඹ වලට අරගෙන එනවා නේද? හෝම් කොළඹ වලට අරගෙන ඇවිල්ලා ඔන්න සෙල් කරනවා නේද? ඔන්න ඔය විදිහට තමයි යන්නේ. දැන් අපි හිතමු මේ එක එක කන්ඩිෂන් වලින් ලංකාවේ ඉකොනොමි එකට ආපු ප්‍රශ්න ටික. දිද්වයකෙන් මොකද උනේ? ඔන්න රෝඩ් බ්ලොක් වුණා. නේද? අපි එතකොට හිතමු මෙන්න මෙයාලගේ මෙතනින් එන්න බෑ නේද? මෙහාට එන්න බෑ පෝට් ඔතොරිටි එකට. එතකොට මොකද්ද කරන්න පුළුවන්? හරිම සරලයි. වෙන රූටීන් එකක් ફોකස් කරලා නේද? තව කොහෙද තියෙන්නේ හාබ් එකක්. ඔන්න හම්බන්තොට හාබ් එකට අරගෙන යනවා. එහෙම කරලා මේක ඉම්ප්ලිමන්ට් කරන්න යන්නේ මේක තියාගෙන ඉන්නවා. හරිද? මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපි මේ විදිහට රූටීන් එක අරගෙන යනවා. ඔන්න ඉම්ප්ලිමන්ටේෂන් එකක්. තව මොනවාද ආවේ? ඉලෙක්ට්‍රිසිටි නැහැ. නේද? දවස් ගාණක් ඉලෙක්ට්‍රිසිටිත් නැතුව ගියා. එතකොට අපි හිතමුකෝ මෙයාලට සතියක් යනකම් ඉලෙක්ට්‍රිසිටි තිබ්බේ නැහැ කියලා. එතකොට මේ ව්‍යාපාරයට මොකද්ද කරන්න පුළුවන්? මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි මොකද කරන්නේ? අන්න ජෙනරේටර් දෙකක් තියෙනවා. නේද? අපි එක්ස්ට්‍රා ෆුවල් තියාගෙන ඉන්නවා. හරිද? ඊට අමතරව අපි හිතමු දැන් ෆුවල් මදි වුණා, ඩීසල් මදි වුණා. එතකොට තව ජෙනියක් තියෙනවා. ඒකට වෙන සෝස් එකක් ගන්නවා. මේවට මතක නැහැ. තව ඔය ඔයිල් සෝසස් තියෙනවා. මට හරියට මතක නැහැ මේ වගේ නම. මම ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් කරේ. එතකොට ට්‍රේනින් ඉන්න කාලේ මෙන්න මේ වගේ දේවලුත් දැක්කා. හරිද? ඒ කියන්නේ ෆුවල් වලින්ම නෙමෙයි මේවා වැඩ කරන්නේ. ෆුවල් තමයි. මම කියන්නේ පෙට්‍රල්, ඩීසල් ඒ වගේ දේවල් නෙමෙයි. හරිද? මට මතක නැහැ මේවට කියන නම. මේ ඔයිල් වෙනම සෝසස් තියෙනවා. ඔයිල් සෝසස් මේ වගේ පියොරිටි එක ටිකක් අඩුයි. හරිද? ඔන්න ඔහම සෝසස් තියෙනවා. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් අපිට මෙහෙම වුණොත් මෙන්න මේ සෝස් එක හරි අරගෙන තියා ගන්නවා. ඊට පස්සේ තව මොකද වෙන්නේ? අර ඔන්න ඉලෙක්ට්‍රිසිටි එක හරි එම්ප්ලොයිස්ලා නේද? එම්ප්ලොයිස්ලාට එන්න විදිහක් නැහැ. එතකොට මොකද කරන්න පුළුවන්? මේක නම් ඉම්ප්ලිමන්ට් කරන්න වෙනවා. මැෂිනරීස් තියා ගන්නවා. ටිකක් අලුත් ඒවා නේද? ඔටෝමේටඩ් කරන්න පුළුවන් මැෂිනරි සෙට් කර ගන්නවා. ඊට අමතරව පොඩියට ක්වාටර්ස් ටිකක් හදලා තියා ගන්නවා. නේද? සේවකයන්ට එන්න බැරි වුණොත් නේද? මොකක් හරි ගිහිල්ලා අරගෙන එන්න හරි අරගෙන ඇවිල්ලා මෙයාලව තියාගෙන වැඩේ කරගන්න හරි හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද කරන්න පුළුවන්? ඒක හදන්න අමාරු නම් අන්න මේ ඔඩෙල්ලගේ තියෙන ෆැක්ටරියට ළඟම තියෙන හොටෙල් එක හොයාගන්නවා. අන්න අපි ඒ හොටෙල් එකම බුක් කරනවා. මෙයාලත් එක්ක ඇග්‍රීමන්ට් දාගෙන තියන් ඉන්නවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ආවොත් නේද? මෙයාලගේ හොටෙල් එකේ ඔක්කොම බුකින් අපි ගන්නවා. ඒකට අපි පේමන්ට් එකක් කරනවා. අන්න ඉම්ප්ලිමන්ටේෂන් එක. ඔන්න ඔය විදිහට තමයි මොනවාද? ආම් ෆෝකාස්ට් එකක් වැඩ කරන්නේ.
රයිට්. එතකොට ඔයාලට ආම් ෆෝකාස්ට් එක මෙන්න මේ විදිහට තමයි මේන්ටේන් වෙනවා බලා ගන්න පුළුවන්. ව්‍යාපාරවල ප්‍රැක්ටිකලි තියරිටිකලි නෙවෙයි. මේක ඔයාලගේ පබ්ලික් WhatsApp group වලට දුන්නා දෙසැම්බර් වල. මට මතක විදිහට අර දිත්ත සුලිකුණාටු ආවට පස්සේ මම මේක එක්ස්ප්ලেইন කරා. ඔයාලටත් ඕන නම් ජොයින් වෙන්න පුළුවන්. පබ්ලික් WhatsApp group වලට link එක පහලින් දීලා තියෙනවා. ඊට අමතරව ෆෝකාස් මෙකනිසම් ප්‍රැක්ටිකලි කරන විදිහ තමයි ප්‍රීමියර් ප්‍රෝග්‍රෑම් වල ඉම්ප්ලිමන්ට් වෙන්නේ. තියරිටිකල් දේවල් අපි කතා කරන්නේ නැහැ. ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. පහලින් WhatsApp නම්බරයක් දාලා තියෙනවා. ඒකට කන්ටැක්ට් කරලා තමයි ජොයින් වෙන්නේ.